තියෙනවා. අපි හැම තුවාල තියෙනවා. ඒ වගේම අපේ හෝමෝන පද්ධතියේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. Hi, welcome back to my YouTube channel. අපි අද කතා කරමු white secret cream එක ගැන. white secret use කරන මේක use කරන්න බලාගෙන ඉන්න use කරන ගමන් ඉන්න කට්ටිය මේ වීඩියෝ එක බලනවා නම් මේ වීඩියෝ එක බලන්න ඔයාලගේ වාසනාවකට කියලා හිතන්න. එහෙනම් වීඩියෝ එකත් එක්කම දිගටම නැගී ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ඔයාලට මම කිව්වා මේ වීඩියෝ එක බලන්න ඔයාලා වාසනාවකට කියලා. මොකද මේක use කරන්න බලාගෙන ඉන්න use කරමින් ඉන්න කට්ටිය මේ වීඩියෝ එක බලනවා නම් ක්‍රීම් එක ගැන දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් අය මට ක්‍රීම් ගැන වීඩියෝ ගේන්න කියලා කියනවා. ඒ වුණාට ළමයි මට ක්‍රීම් ගැන වීඩියෝ එහෙම ගේන්න බෑ. මොකද ක්‍රීම් එකක් මම අද පාවිච්චි කරලා හෙටමට රිසල්ට් කියන්න බෑනේ. ඒ වගේම මට සතියකින් කියන්නත් බෑ, දෙකකින් කියන්නත් බෑ, මාසෙකින් කියන්නත් බෑ. මොකද අපි හොඳ ක්‍රීම් එකක් යූස් කරනවා නම් ඒක කාලයක් තිස්සේ යූස් කරලා තමයි මට ඔයාලට ඒකේ රිසල්ට් කියන්න පුළුවන්. බ්ලීචින් ක්‍රීම් එකක් ගැන ළමයි මට අද පාවිච්චි කරලා සතියකින් දෙකකින් රිසල්ට් කියන්න පුළුවන්. මේ white secret cream එක ගැන මම ඔයාලට කියන්නම් කියලා හිතුවේ ළමයි. මේ cream එක මම use කරේ දැන් අවුරුදු 2කට විතර කලින්. එතකොට මම YouTube වීඩියෝ ගේන්න කියලාවත් හිතලා නැති කාලෙක තමයි මම මේ cream එක use කරේ. මේ white secret cream එක. මේකේ ළමයි කොලේ මගේ අතින් ඉරිලා මේක අරිත්තු ඒක මගේ අතින් ඉරුණා. ඒක ගැන හිතන්න එපා. වීඩියෝ එක අවසානට මම කියනවා මට මේ cream එකෙන් ලැබුණු result කොහොමද කියලා. ඒ හින්දා වීඩියෝ එක දිගටම බලන්න ස්කිප් කරන්නේ නැතුව. මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරලා bell icon එකත් press කරලා තියාගන්න. මම අලුතෙන් වීඩියෝ ගේද්දි ඔයාලට ඒවා බලන්න පුළුවන්. අපි මුලින්ම බලමු white secret නිෂ්පාදනය කළ තියෙන්නේ කොහෙද කියලා. මේක ඉතින් ගොඩාක් අය දන්නවා. බටහිර අප්‍රිකානු රටක් වන ටෝගෝ රාජ්‍යයේ තමයි මේ white secret cream එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ cream එක use කරලා සතියකින් දවස් 5කින් රිසල්ට් ලැබෙනවා කියලා මේකේ සඳහන් වෙලාම තියෙනවා. ඔයාලම හිතන්න සතියකින් දෙකකින් දවස් 5කින් වගේ පොඩි කාලෙකින් රිසල්ට් ලැබෙනවා නම් ඒක මොන විදිහේ ක්‍රීම් එකක්ද කියලා. ඒක බ්ලීචින්ද බ්ලීචින් නොවන එකක්ද කියලා ඔයාලම පොඩ්ඩක් හිතලා බලන්න. මමත් මේ ක්‍රීම් එක ගැන හරියට හොයලා බලන්න නැතුව තමයි ළමයි ඒ දවස්වල මේක අරගෙන යූස් කරේ. මම මේ ක්‍රීම් එක ගැන කියන කරුණු ටික ළමයි ඔයාලා හොඳට අහගෙන ඉන්න. මොකද ඔයාලා මේක යූස් කරන්න බලාගෙන ඉන්නවා නම් යූස් කරන කට්ටිය ඉන්නවා නම් මේ ක්‍රීම් එක ගැන ඔයාලට ගොඩාක් වටින කරුණු ටිකක් මේ විදිහකින් ඔයාලට දැනගන්න පුළුවන්. මේ white secret ක්‍රීම් එකේ ළමයි අපේ හැමට අහිතකර රසායනික ද්‍රව්‍යයක් වන හයිඩ්‍රොක්විනෝන් සහ ප්‍රොබෙටසෝල් ප්‍රොපියොනේට් කියන රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා කියලා විවිධ සමීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා. ඉතින් දැනටමත් මේ ක්‍රීම් එක බොහොමයක් රටවල් වලට ආනයනය පවා තහනම් කරලා තියෙනවා. UK වලට යුරෝපා සංගමයට අයත් විවිධ රටවල් ස්වීඩන් වැනි රටවල් වලට ටැන්ගනියා සහ අප්‍රිකානු රටවල් වලට පවා මේක ආනයනය තහනම් කරලා තියෙනවා. ඒ තරම් අධිසාන්ද්‍රණයකින් යුතුව මේකේ අහිතකර ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා කියලා. අධිසාන්ද්‍රණයේ 0.4ක් 0.14ක් වැනි අධිසාන්ද්‍රණයකින් යුක්තව මෙහි මේ ශරීරයට අපේ හැමත අහිතකර ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. UK වල සෞඛ්‍ය වාර්තාවල පරීක්ෂණ වලට අනුව එහෙම සඳහන් වෙලා. ඒම අපේ ලංකාවේ එකට අනුමැතියක් ලබා දීලා නැහැ. මේක හොඳයි කියලා තහවුරු කරලා නැති ක්‍රීම් එකක් තමයි ළමයි මේ white secret ක්‍රීම් එක කියන්නේ. අපේ ලංකාවේ උනන් මේක හොඳයි කියලා තහවුරු කරලා සඳහන් කරලා නැහැ. ඒ වුණාට අපේ රටට නම් මේවා ආනයනය කරන්න දෙනවා. ඉතින් මේ හොඳද නරකද කියලා බලන්නේ අපේ ලංකාවට නම් ඕන දෙයක් ගෙන්නනවානේ. මේ ඉතින් අපිම මේ ක්‍රීම් ගැන හොයලා හොඳද නරකයිද කියලා බලලා යූස් කරන්න ඕනේ නිසා. මේ වැනි ක්‍රීම් අපි කාලයක් එක දිගට පාවිච්චි කිරීමෙන් අපේ හැම තුනී වෙනවා. අපේ හැම තුවාල ඇති වෙනවා. ඒ වගේම අපේ හෝමෝන පද්ධතියේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කැන්සර් වගේ භයානක ප්‍රතිඵල වලට උනත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ක්‍රීම් එක මම නම් ළමයි භාවිතා කරේ මේ ක්‍රීම් එක ඉවරනකම් මම යූස් කරා. ගොඩාක් සමහරුන්ට නම් මේ වගේ බ්ලීචින් ක්‍රීම් වැඩි කල් යූස් කරන්න බෑ. මොකද පිම්පල් එහෙම එනවා. විවිධ අතුරු ආබාධ එන්න පටන් ගන්නවා. මගේ නම් ළමයි එහෙම උනේ නෑ. මගේ හැමට ගොඩාක් දුරට ක්‍රීම් වර්ග යූස් කරද්දී එහෙම ඇලර්ජි ඇති වෙන්නේ නෑ. ඒ හින්දා මට ප්‍රශ්නයක් නැහැ. උනට ඇලර්ජි ඇති වෙන කට්ටියට නම් මේකේ යූස් කරලා ඉක්මනට මේක අහිතකර ප්‍රතිඵල පෙන්වන්න ගන්නවා.
ඉතින් මේ ක්‍රීම් එක අපේ හැමට හොඳ ක්‍රීම් එකක් නෙමෙයි. මට මම මේ ක්‍රීම් එක යූස් කරලා මට ලැබුණු රිසල්ට් ඇත්තටම ළමයි මේ කියන විදිහට මේකෙන් අර දවස් 5ක් සති දෙකක් වගේ ඇතුළත මේකෙන් යම් කිසි කලර් එකක් එනවා. අර කියන තරම් කලර් එකක් මගේ හැමට ආවේ නෑ. ඒ උනාට සමහරුට මගේ හැමට ළමයි ඉක්මනටම ක්‍රීම් වලින් රිසල්ට් එන්නේ නෑ. මොකද මගේ හැම උෂ්ණාධික ශරීරයක්. හොඳට ජලය පානය කරන්න ඕනේ. උෂ්ණාධික ශරීරය තියෙන කට්ටිය ක්‍රීම් වල රිසල්ට් ලබා ගන්න. මේ ඉතින් සමහරුට මේකෙන් රිසල්ට් ඉක්මනට ලැබෙනවා. ඒවට කාලයක් යද්දි තමයි ඔයාලට මේ වගේ අහිතකර බලපෑම් ඇති වෙන්නේ. ඒ හින්දා මේ වගේ ක්‍රීම් යූස් කරද්දී ඉතින් මිලෙනුත් පොඩ්ඩක් වැඩි ක්‍රීම්නේ. ළමයි මේ වගේ ක්‍රීම් ගද්දි පොඩ්ඩක් හොයලා බලන්න මේවා අපේ හැමට හොඳයිද ශරීරයට හොඳයිද මේකෙන් කාලයක් පාවිච්චි කරපුවම ඇති වෙන ප්‍රතිඵල කොයි වගේද කියලා හිතලා තමයි අපි ක්‍රීම් එකක් උනත් තෝරගන්න ඕනි. ඒ වගේම මේ ක්‍රීම් එක යූස් කරලා නැවැත්තුවාම අර මෙයාලා කියන විදිහට සතියට පාරක් තුන් පාරක් ක්‍රීම් එක යූස් කරොත් ඔයාලට ඒ තත්ත්වයේ විදිහට තියාගන්න පුළුවන්. ඒ උනාට අපේ හැම තුනී වල අපිට ඇති වෙන අහිතකර ප්‍රතිඵල ගැනත් ඔයාලා හිතන්න ඕනි. මේ ක්‍රීම් එක ගාලා නවත්තපුවාම ළමයි හිතේට වඩා කළු වෙනවා. හිතේට වඩා ශරීරය තියෙන තමන්ගේට ලැබුණු ස්වභාවික ලස්සන පවා මේ ක්‍රීම් එක දිගටම යූස් කරලා නවත්තපුවාම නැති වෙනවා. ඉතින් මට ඔයාලට මේ ක්‍රීම් එක ගැන කියන්න තියෙන මෙන්න මේ දේවල් තමයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ ක්‍රීම් එක ඉස්සරහට යූස් කරන්න බලන්න ඉන්න කට්ටියට යූස් කරන කට්ටියට හොඳ දෙයක් දැනගන්න ලැබෙන්න ඇති කියලා. තවත් ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඔයාලගේ අදහස් දැනගන්නත් කැමතියි. ඔයාලා මේක යූස් කරනවද? යූස් කරලා ලැබෙන රිසල්ට් කොහොමද? ඔයාලා මේක යූස් කරනවා නම් ඉතින් මේ මම කියපු කරුණු ගැන ටිකක් හිතන්න. යූස් කරද්දී හොඳ රිසල්ට් ලැබුණාට පසු කාලිනව තමයි ඒ වගේ අහිතකර බලපෑම් ලැබෙන්නේ. ඒ නිසා ඔයාලා ගැන ටිකක් හිතන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ වටිනා කියන කරුණු ටිකක් දැනගන්න ලැබෙන්න ඇති කියලා වයිට් සීක්‍රට් ගැන. එහෙනම් තවත් මේ වගේ වටින කියන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක් වේවා.